අපි මාමාලයි ගන්න. ඔයා මම නානා කොහෙලා බලලා මම යහයි කරුති. බාහිර රෑ නිවන බලන්න නිදලා හිටියේ. ඇයි මේ මම කොල්ලට මේ කරන්නේ? කොල්ලගේ වැරදි කිව්වේ කියලා හද පහ ගිහිල්ලා දැන් මොකද කරන්නේ? ආයි කීට. ඔක්කොම එවනවා දැන්. කාමර ගයි. ගාරන්ටි. මොකද දනි. අපිට ඒක වැටෙන්න. ආයෙ කොල්ල. තෝගේ ඔක්කොම හොයාගත්තා. මේ පුතේ උඹට ළමයි දෙන්නේ කියනවා. නේද? මේ වගේ කෙලෙ දෙන්නේ නේද ඉන්නේ? ඇයි මෙහෙම කරන්නේ? පුතේ ඔය අන්තිම ළඟටයි. දැන් කොහේ ඉන්නේ? මගේ ලේසියලා හිටියේ. තෝ මගේ ගාන මයිලේ කියලා උන්දික මාව ගාන ඉතල අන්නත් හරි කොහොමද මාගේ අම්මා අරගෙන පුල්ලෙඩි දාලා. ඇයි පුතේ මෙහෙම කරන්නේ? ආනේ කරකට ඇයි පුතේ මෙහෙම කරන්නේ ඔයා? ඔයා කීවේ මම කොල්ලගේ වැරදි. දැන් මොකද කරන්නේ? මොකද ගිහිල්ලා? ඇයි පුතේ මේක කාටද? ඔයා දන්නව නේද මෙයා කරද්දද කියලා? ඔයා කිව්වා මොකක්ද කරන්නේ කියලා? ඉතින් ඇයි පුතේ මේ ළමයි දෙන්නෙක් එක්කලා මෙයා ඔයාට ළමයි දෙන්නෙක් ඉන්නවා ගෑණි ඉන්නවා. ඇයි මේ වගේ කරන්නේ? මොනවාගේ තුලින් පවුල අදින් ඉවරයි. ඉතින් ඉවරයි. ඔයා අපේ කාපේ නා ගෝගන්නේ. සෝ ආය ගයිය තියෙනවා කියලා. අපිට එපා. මේක හොඳයි. ඔයා එනකොට අපිත් ආවේ පුතේ. ඔව්. අම්මා හිතන්නේ අම්මා ගැන ඒ උචිතේ වෙනවා. ඒක කියන්නේ අම්මා හිතලා ඔබට මේ සියලුම දේ උනේ. දන්නවද? මේ අම්මා ඔබ කෑවා කියලා හිතාගන්න. එපා යන්න එපා ඔබ දන්නවද ආචාර්ය ඔබට කලින් දේවල් මොනවද කියලා? එන්න ගහන්න දාන්නේ ගන්න සොම්බේ ජය. ඒකෙන් කොයි නෑ නෑ. උඹට දෙන්නයි. පොලිසිය අවශ්‍ය නැහැ. පොලිසිය දෙන්න පොලිසිය වල පාඩු ඉන්නද? යම් පුතේ. පොලිසිය අවශ්‍ය නැහැ. ඔයගොල්ලන්ට ඒගොල්ලෝ පාඩු ඉන්නද? ගහන්න කරන්න එපා. හරියට ඇත්ත දාත්තා කෙනෙක්ට දුක තියෙනවා. ඒ දුක එපා පොලිසිය ඕනේ නැන්ද අපි යන්නේ. ඒ අපේ වැඩි ඒගොල්ලන්ට ඒගොල්ලෝ පාඩු ඉන්න දෙන්න ඕනේ. දැන් මේගොල්ලෝ අනිගමන ගිහින් පොලිසිය පැමිණිලා නෑ පැමිණිලා දැන් මේ ඔක්කොම තියෙනවා. ඒ පැමිණිලින් දාන්න තමයි මේවා කරන්නේ. මේ ඔක්කොම මේ වීඩියෝ කරන්නේ මේ පැමිණිලින් දාන්න තමයි. මේ ඇවිල්ලා ඔන්න කොරෝනා ඇටේ තමයි බැඳපු ගෑණි. කසාද බැඳපු ගෑණි. අයියෝ මොකක්ද පොලිසිය අවශ්‍ය නැහැ නේද අපි යන්. ඒක මේකෙන් බෑ ඉල්ලම දාලා තියෙන්නේ. ඔයාට මොනවා කතා කරනද දැන් වල කතා කරන්න දෙන්නේ නැහැ. ඒක අපේ මොකක්ද ගන්න පින්නේ නෑ අපෝචාන වැඩන්නේ අංක අපි යන්. ඒගොල්ලන්ට ඒගොල්ලෝ පාඩු ඉන්නේ. ඕන දෙයක් කරගන්න. අවශ්‍ය නැහැ. පොලිසිය කියත් අපිට ප්‍රශ්නයක් නැහැ. පොලිසිය අනේක ඒගොල්ලන්ගේ කලිසම තව ගැලවෙන එක විතරයි වෙන්නේ. පොලිසිය යන්න දෙයක් නැහැ. මේ මෙහෙම ගෑණි කායි කොහොමද කියන්නේ? මට දුක අයියා හම්බු කරලා එවනවා පව් ඒක රට ඉඳලා හැරලා. මට දුක ඒකයි. දැන් නේද අපි අපේ වැඩේ කරා. අපිට වැඩක් නැහැ.